ආයුබෝවන් ඔයාලව අදත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ පර්ෆෙක්ට් ට්‍රේඩර් YouTube channel එකට. මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ කොහොමද අපි XM account එකක් නිවැරදිව හදන්නේ සහ ඒ account එක verify කරගන්නේ කියලා. XM account එකක් හදන්න ඕනි හේතුව තමයි අපිට forex market එකේ direct trade කරන්න බෑ. trade කරන්න බෑ කියන්නේ අපි අනිවාර්යයෙන්ම broker කෙනෙක් කරා තමයි trade කරන්න ඕනේ. කවුද මේ broker කෙනෙක් කියලා කියන්නේ? broker කෙනෙක් කියලා කියන්නේ අතරමැදියෙක්. එතකොට අපි මේ XM බ්‍රෝකර්ව තමයි අතරමැදියා විදියට ෆොරෙක්ස් මාකට් එකේ ට්‍රේඩ් කරන්න තෝරගන්නේ. එතකොට ඔයාට හිතෙන්න පුළුවන් XM බ්‍රෝකර්ව තෝරගන්නේ ඇයි? XM බ්‍රෝකර්ව අපි ට්‍රේඩ් කරන්න තෝරගන්න හේතුව තමයි අපිට විශ්වාසනීයත්වයක් තියෙනවා. විශ්වාසනීයත්වයක් කියන්නේ XM බ්‍රෝකර්ව රිලීස් වෙන්නේ 2009 අවුරුද්දේ. සයිප්‍රස් කියන රටෙන් තමයි මේ බ්‍රෝකර්ව රිලීස් වෙන්නේ. මේ වෙනකොට අවුරුදු 16ක් විතර පරණ බ්‍රෝකර් කෙනෙක්. ඒ වගේම තමයි දැනට රටවල් 190කට වැඩි ප්‍රමාණයක මේ බ්‍රෝකර් ව්‍යාප්ත වෙලා තියෙනවා. සහ මේ වෙනකොට මිලියන 15කට අධික ට්‍රේඩර්ස්ලා ප්‍රමාණයක් මේකේ ට්‍රේඩ් කරගෙන යනවා. මෙයාගේ account එකක් හදලා අපි ට්‍රේඩ් කරගෙන යනකොට අපිට ඩිපොසිට් බෝනස් එකක් ලැබෙනවා. ඔයා account එකක් හදලා විතර ඩිපොසිට් කරද්දී ඔයා ඩොලර් 100ක් වගේ ඩිපොසිට් කරොත් අපිට XM එකෙන් ඩොලර් 100ක් ලැබෙනවා. ඒ කියන්නේ 100ට ඩිපොසිට් බෝනස් එකක් ඩොලර් 100ක් දක්වා ලැබුවා. සහ 150ක බෝනස් එකක් හම්බ වෙනවා අපිට ඩොලර් 500ක් දක්වා ඩිපොසිට් කරනවා. ඒ විතරක් නෙවෙයි අපිට මෙයාලා ඩොලර් 10000ක් දක්වා 120ක බෝනස් එකක් ලබා දෙනවා. ඉතින් මේ වගේ ඩිපොසිට් බෝනස් දෙන වෙන බ්‍රෝකර්ස්ලා ඉන්නවද? ඒ නිසා තමයි ඔයාලට මම මේ ප්ලැට්ෆෝම් එක XM කියන බ්‍රෝකර් හරහා ට්‍රේඩ් කරන එක ගොඩක් ඔයාලට වාසිදායකයි කියලා ඔයාලට මම රෙකමන්ඩ් කරන්නේ. ලංකාවේ අපිට වාසියක් වෙන ප්‍රධානම දේ තමයි මෙයාලගේ සපෝටර් සර්විස් එකක් ලංකාවේ තියෙන. ඒ වගේම මේකට මැනේජර්ස්ලා ඉන්නවා. ඒ නිසා අපිට ට්‍රේඩින් සම්බන්ධයෙන් ගැටලුවක් આવොත් එයාලත් එක්ක කතා කරලා විසඳ ගන්න පුළුවන්. එහෙමනම් අපි බලමු කොහොමද ඉක්මනින්ම XM account එකක් හදලා verify කරගන්නේ කියලා. මේ වීඩියෝ එකේ description එකේ මම දාලා තියෙනවා link එක. ඔයාට ඒකෙන් ගිහිල්ලා account එක create කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මට WhatsApp message එකක් දාලා තිබුණොත් ඔයාට මම එවනවා මෙන්න මේ වගේ message එකක්. මේ message එකේ දෙවෙනියට තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාට account එක හදන්න පුළුවන්. පුංචි මතක් කිරීමක් කරන්න. ඔයාට කැමති නම් විතරයි මේ link එකෙන් ගිහිල්ලා account එක හදන්න උවමනා වෙන්නේ. එතකොට ඔයාට මේ link එකෙන් ගිහිල්ලා account එක හැදුවොත් ලැබෙන වාසි ටිකක් මම දැන් කියන්නේ. අපි මාසයක් ගානේ කෑෂ්බැක් දෙනවා. එතකොට ඒ කෑෂ්බැක් වල ජයග්‍රාහකයෙක් වෙන්න ඔයාට පුළුවන් වෙන්නේ මෙන්න මේ link එකෙන් ගිහිල්ලා account එක හැදුවොත් විතරයි. කිසිම බලකිරීමක් නැහැ. ඔයාට කැමති නම් මේ link එකෙන් ගිහිල්ලා account එක හදන්න පුළුවන්. ඒ වගේම ඔයාට පහසුවක් සඳහා තමයි මම මේ link එක මේ විදිහට එකපාරින්ම වෙබ්සයිට් එකට යන්න පුළුවන් විදිහට ඔයාලට දාලා තියෙන්නේ. ඔයා මේ විදිහට මෙන්න මේ link එක ක්ලික් කරලා ගියාට පස්සේ ඔයාට එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේ තියෙන්නේ XM site එක. මෙතනදී ඔයා ලංකාවේ කෙනෙක් නම් මෙතන country of residencies කියන එකට ඔයාගේ ශ්‍රී ලංකා කියලා ඔටෝම සිලෙක්ට් වෙලා තියෙනවා. එහෙම නැතුව ඔයා වෙනත් රටක ඉන්න කෙනෙක් නම් ඒ රටේ නම තමයි මෙතනට වැටෙන්නේ. එතකොට ඔයා account එක හදනකොට මෙන්න මේ විදිහට වැඩ කරන Gmail එකක් තමයි මෙතනට දාන්න ඕනේ. ඒ Gmail එක ගන්න විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. ඔයා යන්න ඕනේ මෙන්න මේ ඔයාගේ Gmail කියන app එකට. මේ app එකට ගියාට පස්සේ ඔයාගේ වැඩ කරන Gmail එකක් තමයි මේ account එක හදද්දි දාන්න ඕනි. ඔයාට මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙන Gmail එකක් උඩ ක්ලික් කරන්න. Gmail එකක් උඩ ක්ලික් කරාට පස්සේ ඔයාට පේනවා මෙන්න මෙතන to me කියලා තියෙනවා. මෙන්න මේ to me කියන එක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන to කියලා තියෙනවා. මෙන්න මේ to කියන තැන තියෙන්නේ ඔයාගේ දැනට තියෙන Gmail එක. ඒ විදිහට මෙන්න මේ ඔයාගේ Gmail එක කොපි කරගෙන මෙතනට ගෙනල්ලා paste කරන්න. මේ විදිහට Gmail එක දැම්මට පස්සේ ඔයාට password එකක් දාන්න එනවා. password එකක් දානකොට අනිවාර්යයෙන්ම characters 10ත් 25ත් අතර තියෙන strong password එකක් තමයි ඔයා දාන්න ඕනි. numbers තියෙන්න ඕනි, ඉංග්‍රීසි capital ලකුරු තියෙන්න ඕනි, ඒ වගේම ඉංග්‍රීසි simple ලකුරු ඇතුළත් වෙලා තියෙන්න ඕනි. ඒ විදිහට ඔයාගේ strong password එකක් මේ account එකට දාගන්න. මේ විදිහට password එක දැම්මට පස්සේ ඔයාට මෙන්න මෙතන එනවා have a partner code කියලා එකක්. මෙන්න මෙතන පේනවා have a partner code කියලා එකක්. මේකේ enter here කියන එක දෙන්න. enter here කියන එක දුන්නාට පස්සේ
ඔයා මෙතන ටයිප් කරන්න ඕනි මෙන්න මේ කෝඩ් එක. ඔයාට මේ වීඩියෝ එකේ බලන්න පුළුවන්. වීඩියෝ එකේ ඩිස්ප්ලේ වෙන කෝඩ් එක තමයි ඔයා ටයිප් කරන්න ඕනි. මෙන්න මේ විදිහට capital X capital R 2 capital F 9 කියලා ටයිප් කරලා මෙන්න මෙතන ටික් එක දාලා register කියන එක දෙන්න. register කියන එක ලබා දුන්නාට පස්සේ එයාලා කියනවා ඔයා දාපු Gmail එකට මේල් එකක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේල් එකක් ඇවිල්ලාද කියලා අපේ ඊමේල් එකට. ඔයා බලන්න ඔයාගේ Gmail app එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මෙතන app එකට ගිය ගමන්ම Gmail එකක් XM එකෙන් ඇවිල්ලා නැත්නම් ඔයා යන්න මෙන්න මෙතන තියෙන ඉරිතුනට. ඒ ඉරිතුන ටච් කරාට පස්සේ ඔයාට පේනවා මෙන්න මෙතන spam කියලා එකක්. එන්නේ spam කියන එකට ගිහිල්ලා බලන්න. එතනින් ඔයාට මෙන්න මේ ඔයා දාපු Gmail එකට අදාළව මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයා spam එකට ගිහිල්ලා බලන්න ඕනි අතන මේල් එකක් ඇවිල්ලා නැත්නම් විතරයි. ඊට පස්සේ මේ විදිහට මේ මේල් එක ක්ලික් කරලා මෙන්න මේ verify email කියන එක ක්ලික් කරන්න. එතනින් පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ XM site එකේ. අපි දැන් account එක හදාද්දි මෙන්න මෙතන මේ තියෙන complete කියලා තියෙන එක දෙන්න ඕන. complete කියන එක ලබා දුන්නාට පස්සේ ඔයාට එනවා ඔයාගේ details ටික fill කරන්න කලින් ෆෝන් නම්බර් එකක් ඔයා දාන්න ඕනේ. මෙතනට දාන්න ඕනි ඔයාගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක්. මෙතනදී ඔයාගේ ෆෝන් නම්බර් එක වෙරිෆයි කර ගන්න ඕනි. ෆෝන් නම්බර් එකක් දැම්මට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට කෝඩ් එකක් එනවා. මෙන්න මේ කෝඩ් එක මෙතන ටයිප් කරලා මේ විදිහට ඔයාට එන කෝඩ් එක ටයිප් කරලා මෙන්න මේ තියෙන වෙරිෆයි කියන එක ලබා දෙන්න. වෙරිෆයි කියන එක දුන්නාට පස්සේ ඔයාට එනවා ඔයාගේ ඩීටේල්ස් ටික දාන්න. මෙතනට ඔයාගේ ෆස්ට් නේම් මිඩල් නේම් ලාස්ට් නේම් කියලා තුනක් තියෙනවා. ඔයාගේ නම කොටස් තුනකට කඩලා දාන්න ඕනි. මේ විදිහට මම මගේ නම දානවා. මෙතන ඔයාට බර්ත්ඩේ එක සිලෙක්ට් කරන්න එනවා. මේ විදිහට බර්ත්ඩේ එකක් දාලා ඊට පස්සේ මෙන්න මේ කන්ටිනියු කියන එක දෙන්න. කන්ටිනියු කියන එක දුන්නාට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක ෆිල් කරන්න එනවා. එකට ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්න. මේ විදිහට ඇඩ්‍රස් එක දෙනකොට ඔයාගේ ID එකේ තියෙන ඇඩ්‍රස් එක තමයි ඔයා මෙතෙන්ට දෙන්න ඕනි. ඊට පස්සේ ඔයාගේ ළඟම තියෙන ටවුන් එක දාන්න ඕනි. ඔයාගේ ළඟම තියෙන ටවුන් එක දාන්න. ඊට පස්සේ එතනින් පස්සේ ඔයාට එනවා මෙන්න මෙතන ස්ට්‍රීට් නම්බර් කියලා එකක්. ස්ට්‍රීට් නම්බර් කියන්නේ ඔයාගේ ඇඩ්‍රස් එක ඉස්සරහින් අංකයක් තියෙනවා නම් අන්නේ අංකේ තමයි මෙතෙන්ට දාන්න ඕනි. එහෙම අංකයක් නැත්නම් ඔයාගේ ළඟම තියෙන ටවුන් එක ඒකට දාන්න පුළුවන්. මෙතන තියෙනවා පෝස්ටල් කෝඩ් කියලා එකක්. පෝස්ටල් කෝඩ් කියන්නේ ඔයාගේ ළඟම තියෙන පෝස්ට් ඔෆිස් එකේ තියෙන කෝඩ් එක. ඒක ගන්න පුළුවන් ඔයාට. ඒක ඔයා දන්නේ නැත්නම් Google එකට ගිහිල්ලා ඔයාගේ ළඟම තියෙන ටවුන් එක සර්ච් කරලා පෝස්ටල් කෝඩ් එහෙම නැත්නම් zip කෝඩ් කියලා ගහන්න. ඊට පස්සේ ඔයාට ඒ කෝඩ් එක ගන්න පුළුවන්. ඒ විදිහට කෝඩ් එක අරගෙන මෙතනට දාලා කන්ටිනියු කියන එක දෙන්න ඕනි. කන්ටිනියු කියන එක දුන්නාට පස්සේ ඔයාට මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතන yes කියන එක දීලා නැවතත් කන්ටිනියු කියන එක දෙන්න ඕනි. ඊට පස්සේ ඉල්ලනවා ඔයාගේ ID එක වෙරිෆයි කරන්න. මෙතනින් එහාට ඔයාගේ ID එක වෙරිෆයි කරාට පස්සේ account එක complete වෙනවා. මෙතන continue කියන එක click කරලා ඊට පස්සේ මෙන්න මෙතන tick එක දාන්න ඕනි. tick එක දැම්මට පස්සේ ඔයාගෙන් අහනවා ඔයා ඇඩ් කරන්නේ passport එකද national ID එකද driving license එකද කියලා. ඔයා ලංකාවේ කෙනෙක් නම් ඔයාට national ID එක දෙන්න පුළුවන්. අර අලුත් ID පරණ ID කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාට අර කහපාට තියෙන සිංහල ID එක දීලා හරි මේක වෙරිෆයි කරන්න පුළුවන්. ID වෙරිෆිකේෂන් එකේදී ID එක දීලා කරන එක ගොඩක් පහසුයි. එහෙම නැත්නම් ඔයාට පුළුවන් passport එක හරි driving license එක හරි දෙන්න. driving license එක හරි passport එක හරි දුන්නොත් ඔයා අනිවාර්යයෙන්ම වතුර බිල් එකක් හරි ඔයාගේ නමට තියෙන light bill එකක් හරි මෙතනට අප්ලෝඩ් කරන්න ඕනි ඇඩ්‍රස් එක වෙරිෆයි කරද්දී. මේ විදිහට මම national ID කියන එක සිලෙක්ට් කරලා යනවා. එතනින් පස්සේ ඔයාට එනවා ID එකේ ෆොටෝ දෙකක් අප්ලෝඩ් කරන්න. ID එකේ ෆොටෝ දෙකක් අප්ලෝඩ් කරනකොට අනිවාර්යයෙන්ම ID එකේ හතර කොන ඒ කියන්නේ ID එක සම්පූර්ණ පැහැදිලිව පේන විදිහට MB 20කට අඩු ෆොටෝ එකක් තමයි ඔයා අප්ලෝඩ් කරන්න ඕනි. මේ විදිහට
මුලින්ම ෆ්‍රොන්ට් සයිඩ් එක, ඒ කියන්නේ ඔයාගේ මූණ පේන පැත්තේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනි. එතනින් පස්සේ ඔයා බැක් සයිඩ් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනි. මෙහෙම ක්ලික් කරාට පස්සේ ඔයාගේ කලින් ගත්තු ෆොටෝස් තියෙනවා නම් ඒවා අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඒ වෙලාවෙම කැම් එක ඔන් කරලා ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ දෙක අප්ලෝඩ් කරලා මෙන්න මේ නෙක්ස්ට් කියන එක දුන්නාට පස්සේ ඔයාගේ ෆේස් වෙරිෆිකේෂන් එකක් ඉල්ලනවා. ඒ කියන්නේ කැම් එක ඔන් වෙලා ඔයා ඒකට ගානට මූණ පැහැදිලිව අල්ලන්න ඕනි. එතනින් බලනවා යාලා හරියටම ඔයාගේ නම, ඒ කියන්නේ ඔයාට අදාළවද ID එක තියෙන්නේ කියලා. ඒ ෆේස් වෙරිෆිකේෂන් එක කරගත්තට පස්සේ නැවත ඔයාට ID එකේ ඇඩ්‍රස් එක තියෙන පැත්ත ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න එනවා. එතනට ID එකේ ඇඩ්‍රස් එක තියෙන පැත්තේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා කම්ප්ලීට් කියන එක දුන්නාට පස්සේ ඔයාගේ ඩොකියුමන්ට් ඔක්කොම සක්සස්ෆුලි කියලා මේල් එකක් ඔයාට එනවා. මට නැවත account එකක් හදන්න බෑ, මොකද මගේ details වලට අදාළව මම මේ වෙනකොට account එකක් හදලා තියෙන්නේ. ඔයා මෙන්න මේ details ටික fill කරලා ඉවරුනාට පස්සේ මෙන්න මෙතන XM login කියලා search කරන්න ඕනි. XM login කියලා search කරාට පස්සේ ඔයාට එනවා මෙන්න මේ XM site එක. මේක click කරලා ඒක click කරාට පස්සේ ඔයා දාපු email එකයි password එකයි දාන්න එනවා. එතනට ඔයා දාපු email එකයි password එකයි දාලා login කියන එක දෙන්න. එතනින් පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. ඔයා හදපු account එක verify වුණාද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. මේ විදිහට එනවා. මේ විදිහ interface එකක් ආවට පස්සේ ඔයා මෙතන සිලෙක්ට් කරාට පස්සේ මෙතන වෙරිෆිකේෂන් කියන එක කොළ පාටින් වෙරිෆයිඩ් කියලා වැටෙනවා. මේක දැන් මගේ අන්වෙරිෆයිඩ් කියලා වැටෙන්නේ. මොකද මම අතන ඩීටේල්ස් ID එකේ ෆොටෝස් දාලා අප්ලෝඩ් කරේ නැති නිසා. මොකද දැනටවත් මගේ account එකක් තියෙන නිසා මට ඒක කරන්න විදිහක් නැහැ. ඔයා මෙන්න මෙතන වෙරිෆයි වෙලා ඔයාගේ account එක වෙරිෆයි වුණාද කියලා මෙතනින් ඔයාට වෙරිෆයිඩ් කියලා බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට account verification කියලා Gmail එකක් එනවා. එතනින් පස්සේ ඔයාගේ රියල් account එකේ ඉන්ෆර්මේෂන් බලා ගන්න පුළුවන් ඔයාට. මෙන්න මෙතන රියල් කියලා තියෙනකොට ටච් කරාට පස්සේ ඔයාට එනවා මෙන්න මෙතනින් ඔයාගේ account details බලන්න පුළුවන් තැන. මෙන්න මෙතන manage කියන එක දෙන්න. manage කියන එක දුන්නාට පස්සේ මෙන්න මෙතන account information කියන එකට ගිහිල්ලා ඔයාගේ දාපු විස්තර ටික account details වලට අදාළව බලා ගන්න පුළුවන්. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි XM account එකක් හදලා නිවැරදිව verify කරගන්නේ. ඔයා මේ වීඩියෝ එක බලලා account එක හදාගෙන යනකොට ඔයාට මොනවා හරි ගැටලුවක් ආවොත් හරි, එහෙම නැත්නම් account එක හදලා verify කරගත්තට පස්සේ හරි 0.76 41 48 633 මේ නම්බර් එකට message එකක් දාලා ඔයා අහන්න ඊට පස්සේ එතනින් එහාට මොනවද කරන්න ඕනි කියලා. ඊට පස්සේ මම ඔයාට කියලා දෙන්නම් අපි කොහොමද අපි දෙන සිග්නල් එකට ට්‍රේඩ් කරන්නේ. ඒ වගේම මේ ඔයා හදාගත්තු account එක MT5 platform එක link කරගන්නේ කොහොමද, මේකට හරියට ඩිපොසිට් එකක් දාගන්නේ කොහොමද, ඊට පස්සේ මේකෙන් හරියට withdrawal එකක් ගන්නෙ කොහොමද, මේ හැම දෙයක්ම මම ඔයාට A to Z පැහැදිලිව කියලා දෙන්නම්. මේ නම්බර් එකට message එකක් දාන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා.